පසුගිය සෙනසුරාදා දවසේ මුළු ලෝකයේම අවධානය යොමු වුණේ ෆ්ලෝරිඩාවේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙතටයි. එතෙක්කල් විහිකල් ඇසෙම්බලි බිල්ඩින් එක හෙවත් වෙබ් ගොඩනැගිල්ල තුළ ආරක්ෂිතව අසුරා තිබුණු දැවන්ත SLS රොකට් එක එහි මීළඟ පියවර සඳහා එළියට රැගෙන ආවා. මේක නිකම්ම රොකට් එකක් එළියට ගැනීමක් නොවෙයි. මේක මනුෂ්‍ය වර්ගයා නැවතත් ගැඹුරු අභ්‍යවකාශයේ ජය ගැනීමට සූදානම් බව පෙන්වන සංකේතයක්. මේ දැවන්ත රොකට් එක වෙබ් එකේ සිට ලෝන්ච් පෑඩ් 39B වෙත රැගෙන යන ක්‍රියාවලිය හඳුන්වන්නේ රෝල් අවුට් කියලා. මේ සඳහා භාවිතා කරන්නේ ක්‍රවුලර් ට්‍රාන්ස්පෝර්ට් 2 නම් ලෝකයේ විශාලතම ස්වයං ක්‍රියාකාරී වාහනයක්. මෙන්න මෙතනදී ඔබට දැනගන්න පුදුම හිතෙන කරුණු කිහිපයක් තිබෙනවා. මේ රොකට් එක සහ ඒ රඳවා තබා ඇති මොබයිල් ලෝන්ච් එකේ බර පවුම් මිලියන 11කට වඩා වැඩි. මේ බර උසුලාගෙන ක්‍රවුල එක ගමන් කරන්නේ පැයට සතපුම් 0.8ක් වැනි ඉතාමත් අඩු වේගයකින්. ඒ කියන්නේ ඔබට මේ රැගෙන යන වාහනයට වඩා වේගයෙන් රොකට් එකත් එක්ක ඇවිදගෙන යන්න පුළුවන්. මේ ගමන සඳහා සතපුම් 4ක දුරක් ගෙවා යන්නට ඔවුන්ට පැය 8ත් 12ත් අතර කාලයක් ගත වෙනවා. ඊයේ පැවැත්වුණු මීඩියා ඉවෙන්ට් එකේදී මාධ්‍යවේදීන්ට අවස්ථාව ලැබුණා මේ දැවැන්ත යාන්ත්‍රික ආශ්චර්යය ඉතාමත් සමීපව නිරීක්ෂණය කරන්න. එහිදී පෙනී ගිය වැදගත්ම දේ තමයි රොකට් එකේ බාහිර ආවරණ සහ සවිකිරීම් සියල්ල දැන් 100%ක්ම සූදානම් කියන එක. මේ රොකට් එක ගැන කතා කළොත් රොකට් එකේ නම තමයි Space Launch System, එහෙමත් නැතිනම් SLS. මේක දැනට ලොව ක්‍රියාකාරී මට්ටමේ පවතින බලගතුම රොකට් වලින් එකක් වශයෙන්ොත් හඳුන්වා දෙන්න පුළුවන්. මේ වගේම තවත් සද්දන්ත රොකට් එකක් තමයි SpaceX සමාගමේ Starship කියන්නේ. එළබෙන පෙබරවාරි මාසයේ මේ රොකට් එකෙන් මිනිසුන් සඳට රැගෙන ගිය පසු මෙතෙක් නිර්මාණය කළ මිනිසුන් රැගෙන ගිය බලගතුම රොකට්ටුව බවට මේ SLS රොකට් එක පත්වෙනවා. රොකට්ටුවේ කොටස් ගැන අපි දැන් සරලව කතා කරමු. මේ තැඹිලි පැහැති මැද කොටස අඩි 212ක් පමණ උසයි. මේ කොටස හඳුන්වන්නේ කෝ ස්ටේජ් එක විදියට. ඒ වගේම රොකට්ටුවේ ප්‍රධාන එන්ජින් 4 පිහිටා තිබෙන්නේ මේ අදියරයට පහළින්. මේ අදියරේ තිබෙන එන්ජින් 4 හඳුන්වන්නේ RS-25 කියලා. මේ එන්ජින් විශේෂ වෙන්නේ මේවා ක්‍රයොජෙනික් ඉන්ධන භාවිතා කරන නිසා. ඒ කියන්නේ අධික ලෙස ශීත කළ ද්‍රව හයිඩ්‍රජන් සහ ද්‍රව ඔක්සිජන් ඉන්ධනයේ වශයෙන් මේ රොකට් එක භාවිතයට ගන්නවා. හයිඩ්‍රජන් සෙල්සියස් අංශක ඍණ 253ක උෂ්ණත්වයක තමයි රොකට්ටුව ගමන් කරන විට පවත්වාගෙන යන්නේ. ප්‍රධාන එන්ජින් 4 තිබෙන කෝ ස්ටේජ් කොටසට අමතරව දෙපස තිබෙන සුදු පැහැති බූස්ටර් දෙක ගැනත් කතා නොකරම බෑ. මේ බූස්ටර් ඇත්තටම මීට කලිනුත් NASA ආයතනයේ විශේෂ රොකට් එකක් සඳහා භාවිතයට ගත්තා. ඔබට මතක නම් NASA ආයතනයේ ස්පේස් ෂටල් ව්‍යාපෘතිය මේ හැම ෂටලයක් තුළම මේ වගේ SRB එහෙමත් නැතිනම් සොලිඩ් රොකට් බූස්ටර් දෙකක් පවතිනවා බලා ගන්න පුළුවන්. මේවායේ උස තට්ටු 17ක ගොඩනැගිල්ලකට සමානයි. SRB තත්පරයකට ඉන්ධන ටොන් 6ක් දහනය කරමින් රොකට් එකට අවශ්‍ය ආරම්භක බලයෙන් 75%ක්ම ලබා දෙනවා. ඉතින් මේ SRB දෙකෙන් චන්ද්‍රයා වෙතට මේ සද්දන්ත රොකට් එක අරගෙන යන්න දෙන සපෝට් එක නම් කියලා නිම කරන්න බෑ. රොකට්ටුවේ මැද කොටස ඒ කියන්නේ තැඹිලි පාටින් පෙනෙන කෝ ස්ටේජ් එකේ උඩින් සවිකර තිබෙන්නේ ඉන්ටීරියම් ක්‍රයොජෙනික් ප්‍රොපල්ෂන් ස්ටේජ්, එහෙමත් නැතිනම් ICPS කියලා හඳුන්වන රොකට්ටුවේ දෙවන අදියර. මේ කොටසට ඉහළින් තමයි ගගනගාමින් 4 දෙනා ගමන් කරන ඔරායන් යානය සම්බන්ධ කොට තිබෙන්නේ. ඒ වගේම ඔරායන් යානය පෘථිවි කක්ෂයෙන් ඉවතට අරන් ගිහින් චන්ද්‍රයා දෙසට යොමු කරන්න සම්පූර්ණ තෙරපුම් බලය අභ්‍යවකාශයේදී ලබා දෙන්නේ මේ කොටස උපයෝගී කරගනිමින්. මේ දෙවන අදියරය තුල RL-10 කියලා හඳුන්වන තනි එන්ජිමක් භාවිතයට ගන්නවා. ආටිමිස් 2 මෙහෙයුම සුවිශේෂී වෙන්නේ මෙහි ගමන් කරන ගගනගාමින් 4 දෙනා නිසා. කලින් කිව්වා වගේ ඉහළින් සම්බන්ධ කර ඇති ඔරායන් ක්‍රූ කැප්සියුල් එක ඇතුලේ මේ ගගනගාමින් 4 දෙනා ගමන් කරනවා. මෙහෙයුම සඳහා සහභාගී වෙන ගගනගාමින් ඊයේ රොකට්ටුව ඉවතට ගන්නා සජීවී විකාශය තුල පෙනී සිටියා. මේ සජීවී විකාශයේදී අලුතෙන් පත් වූ NASA ආයතනයේ ඇඩ්මිනිස්ට්‍රේටර්වරයා වන ජැරඩ් අයිසැක්මන්වත් අපිට මේ අවස්ථාවේදී දැක ගන්න ලැබුණා. දැන් මේ සජීවී විකාශයේ දකුණු පැත්තේ කෙරවලින්ම ඉන්නේ මෙහෙයුමේ කමාන්ඩර් විදියට කටයුතු කරන NASA ආයතනයේ ගගනගාමියෙකු රේඩ් විස්මන්. ඔහුට එහා පැත්තෙන් ඉන්නේ මෙහෙයුමේ පයිලට් විදියට කටයුතු කරන වික්ටර් ග්ලෝවර්. ඊට එහා පැත්තෙන් සිටින කාන්තාව තමයි අභ්‍යවකාශයේ වැඩිම කාලයක් රැඳී සිටමින් වාර්තා තැබූ ක්‍රිස්ටිනා කෝච්. ඇය මේ මෙහෙයුමට දායක වෙන්නේ මෙහෙයුම් විශ්ලේෂක කෙනෙක් විදියටයි. ඒ වගේම ක්‍රිස්ටිනා කෝච්ට වම් පැත්තෙන් ඉන්නේ ජෙරමි හැන්සන්. මෙයා හැබැයි ඇමරිකානුවෙක් නෙවෙයි,
කැනඩාව නියෝජනය කරමින් කැනේඩියානු අභ්‍යවකාශ ඒජන්සිය වෙනුවෙන් තමයි මේ මෙහෙයුම සඳහා මොහු දායක වෙන්නේ. ඇත්තම කිව්වොත් ආටිමිස් කියන්නේ නාසා ආයතනයේ විතරක් තනිවම කරන මෙහෙයුමක් නෙවෙයි. මේකට යුරෝපය කැනඩාව ඇතුළු රටවල් බොහෝ ප්‍රමාණයක් එකතු වී වැඩ කරනවා. මේ ගමන් කරන ඔරායන් යානය ඇතුලේ අතිනවීන ලයිෆ් සපෝට් සිස්ටම් එකක් සම්බන්ධ කරලා තියෙනවා. ආටිමිස් 1 මෙහෙයුමේදී ඔරායන් යානය පරීක්ෂා කළත් මෙවර සැබෑ මිනිසුන්ගේ හුස්ම ගැනීම ශරීර උෂ්ණත්වය සහ විකිරණ බලපෑම පාලනය කිරීමට මේ යානයට සිද්ධ වෙනවා. ඒ නිසා මේ මෙහෙයුම සරලවම කිව්වොත් හරිම අවදානම් එකක්. පුංචි මිස්ටේක් එකක් නිසා මේ ගමන් කරන මිනිසුන් 4 දෙනාගේම ජීවිතේ නැති වෙන්නත් පුළුවන්. මොකද ඔවුන් යන්නේ අභ්‍යවකාශයට නිසා හැමදේම නැති වෙන්න ගත වෙන්නේ මිලි තත්පර ගාණක් පමණයි. මේ මෙහෙයුම දින 10ක් පුරා විහිදෙනවා. රොකට් එක ගුවන්ගත වී විනාඩි කිහිපයකින් කෝ ස්ටේජ් එක ඉවත් වෙනවා. ඉන්පසු ඔරායන් යානය පෘථිවි වටා ඉලිප්සාකාර කක්ෂයක ගමන් කරමින් එහි පද්ධති පරීක්ෂාව සිද්ධ කරાવી. ඉන් අනතුරුව තමයි ට්‍රාන්ස්ලූනා ඉන්ජෙක්ෂන් කියන පියවර හරහා හඳබලා මූන් පිටත් වෙන්නේ. මේ යන ගගනගාමින් කිසිම කෙනෙක් චන්ද්‍රයා මත මේ මෙහෙයුමේදී ගොඩ බසින්නේ නැහැ. ඒ වෙනුවට චන්ද්‍රයාගේ අඳුරු පැත්තෙන් සැතපුම් දහස් ගණනක් ඈතට ගොස් හඳේ ගුරුත්වාකර්ෂණය භාවිතා කරලා නැවත පෘථිවියට පැමිණෙනවා. මේක ෆ්‍රී රිටර්න් ට්‍රැජෙක්ටරි එකක් කියලත් හඳුන්වා දෙන්න පුළුවන්. ඒ කියන්නේ කිසිදු එන්ජින් ක්‍රියාකාරීත්වයකින් තොරව චන්ද්‍රයා වටා ගොස් ස්වාභාවිකවම පෘථිවියට එන්න පුළුවන් ආරක්ෂිත ක්‍රමයක් තමයි මේ ෆ්‍රී රිටර්න් ට්‍රැජෙක්ටරි එක කියලා කියන්නේ. මෙහෙම අවසන් වීමෙන් පස්සේ පැයට සැතපුම් 25000ක පමණ වේගයකින් පෘථිවි වායුගෝලයට ඔරායන් යානය ඇතුළු වෙනවා. ඊට පස්සේ ඔරායන් යානය ගොඩ බැසීමට නියමිතව පවතින්නේ පැසිෆික් සාගරය තුලට. මේ මෙහෙයුම සාර්ථක වුණොත් තමයි ආටිමිස් 3 මෙහෙයුම මගින් මිනිසෙක් සඳ මත ඇවිදීම අනිවාර්යෙන්ම සිදුවන්නේ. අද අපි මේ දැකපු SLS රොකට් එකේ රෝල් අවුට් එක කියන්නේ මේ ආටිමිස් 2 මිෂන් එකේ ආරම්භයේ විදිහට ගන්නත් පුළුවන්. විද්‍යාව සහ තාක්ෂණය කොතරම් දුරක් ගිහින්ද කියන එක මේ රොකට් එකම දිහා බැලුවොත් අපට හොඳින්ම පේන්න තියෙනවා. ඉතින් ඔයා මේ රොකට් එක ගැන සහ මේ මෙහෙයුම ගැන මොකද හිතන්නේ? ඔබ හිතන දේ පහතින් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා.